මාතාවිතා ගෞරවයෙන් තුමා පිළිගන්න ලබන ගෞරවනීය කටයුතු තාක්ෂණික සංස්ථාව වෙනුවෙන් සම්බන්ධීකරණය කරන ලබන අපේ නිරංජන සහ මේ පැමිණ සිටින ඔබ සෑම සියලු දෙනාගේම අවසරයි. විශේෂයෙන්ම ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ ඔබ සියලු දෙනාටම තාමත් දුර බැහැර ඉඳලා අපි කියපු වෙලාවටම මේ ස්ථානයට පැමිණලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අනිපලසනාවේ පරිසර අමාත්‍යාංශ විදිහට ඔබට ස්තුතිවන්ත වෙනවා. අපි ඇත්තටම බලාපොරොත්තු වෙනවා සාමාන්‍ය 60කට එහා පිරිසක් මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා කියනවා. ඉතින් අපි සම්බන්ධ මේ පිළිතුරට තරණ පිළිබඳ අපේ වදකින් විදිහට ඉස්කතරපන්ති කාර්යය කියන තත්පර දෙකක් අතර ගැටෙන්නේ කල්පයක කතාවක් කියන්න පුළුවන් හැකියාව තියෙන සිනමාවට පමණයි. ඉතින් මේ සිනමාවේ තියෙන මේ හැඩහුරුකම් අනන්‍යතාව පිළිබඳව ඔයගලන්ට කතා කරන්නේ අපේ සභාපතිතුමා ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුදත් මහදුල්ලව මහතා මම හිතන ගෞරවයෙන් ආරාධනා කරනවා එමුණ වැඩමුළු ආරම්භ කිරීම සඳහා සුදත් මහදුල්ලව මහතාණනි ඔබට වැඩමුළු ආරම්භ කිරීම සඳහා ඉතා ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා. සමහරවිට සමහරවිට දැකලා පුරුදු නෑ. මේ අපි පොඩි කියන්නේ මම එක මුලදීම කියන්න ඕනේ මේ චිත්‍රපටයක් කරනවා කියන්නේ අවුරුදු 3ක විතර පාඨමාලාවක්. හරි. එතකොට අපේ දැන් චිත්‍රපට සංස්ථාවේ ඇතුලේ යන ඩිප්ලෝමා එක අවුරුදු දෙකක්. හරි. එතකොට එහෙම තියෙද්දී අපි උදේවරුේ කොහොමද චිත්‍රපට උගන්වන්නේ කියලා කවුරු හරි කිව්වොත් එහෙම කරන්න බෑ. හරි. එතකොට ඇත්තටම ගත්තොත් එහෙම කරන්න බෑ. නේ? ඒ අවුරුද්දක් අපි පාඨමාලාව විතර කරන එක කොහොමද වර්ගකරණය කරන්නේ කියලා. ඇත්තටම අද දවසේ ඇතුලේ කෙරෙන්නේ මෙහෙම දෙයක්. හරි. අද දවසේ ඇතුලේ අපි අර ඉස්කෝලේ යන කාලේ යනවා නේද මේ කොළඹ අධ්‍යාපන චාරිකාව වගේ විනාඩි 45 දක්වා කියන්නේ කෙටි කියනවා. 45ට පස්සේ තමයි වෘත්තාන්ත චිත්‍රපටයක් කියන කාරණාවේ මිනුම් දඬ තියෙන්නේ. මේවා අත්‍යවශ්‍ය නැහැ. ඔයා කරන වැඩේට නමුත් ඔයා ඒක දැනගෙන තියෙනවා. හැබැයි දිග චිත්‍රපටයකට වඩා කෙටි චිත්‍රපටයක විශේෂත්වයක් තියෙනවා. ඒ විශේෂත්වය තමයි කෙටි හින්දා නෙමෙයි කෙටි චිත්‍රපටයේ වටින්නේ. කෙටි චිත්‍රපටයකට පුළුවන් චූටි කාලයක් ඇතුළත විශාල අත්දැකීමක් සපයන. වෘත්තාන්ත චිත්‍රපටයකට නැති බලයක් තියෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් ඔයා කේක් කෑල්ලක් කාලා කියනවා කේක් එක මොන ජාතිද? ඒක බටර් කේක් එකක්ද, චොක්ලට් කේක් එකක්ද, ගැටෝ එකක්ද, රිබන් කේක් එකක්ද කියන එක වාට කියන්න පුළුවන්. කෙටි චිත්‍රපටය කියන්නේ ඒ කෙටි කාලය ඇතුළත ඔයා කියනවා විශාල කතා. ඒක තමයි කෙටි. විශේෂ කාරණාවක් තියෙනවා. තිර කලා කියලා අපි හඳුන්වනවා. ඒ කියන්නේ ස්ක්‍රීන් ආර්ට් කියලා. ස්ක්‍රීන් ආර්ට් කියන්නේ තිර නාට්‍ය අතර වෙනස. අපි ඒක දිගට කතා කරලා යන්න නැතිවම තිරනාට්‍ය කියන්නේ වෙනසක් නැහැ. වෙනස කියන්නේ එකමාරකට කතන්දරේ කියන එකයි කොටස් 25කට කියනකොට 50කට කියන එකේ අතර වෙනස ඉන්නවා. තිරනාට්‍ය දෙකේ වෙනසක්. තිරනාට්‍ය ලිවන කියන එකේ වෙනසක් නැහැ. ඒක ඩිසිප්ලින් එකේ වෙනසක් නැහැ, ග්‍රැමර් වල වෙනසක් නැහැ. හැබැයි දැන් එකමාරකට කියන එකකුයි කොටස් වශයෙන් කියනකොට තියෙන වෙනස තියෙනවා. මූලික අදහස වෙනසක්. म्यूजिक डायरेक्टर स्वर ඇහෙන්න ඕනේ, म्यूजिक තේරෙන්න ඕනේ, කලර් ග්‍රේඩර් එක කලර් ග්‍රේඩින්ග්ස් තේරෙන්න ඕනේ. ඒ කියන්නේ වත් එක වැඩ කරන සියලු ඩිපාර්ට්මන්ට්ස් වල එක තනි ලියවිල්ලකදී ඒ ටික ඔක්කොම කියවෙන්න ඕනේ. කියවෙන්න කියන්නේ පැහැදිලි වෙන්න. දැන් තාම දිනුනේ සමහරවිට ෆ්ලෑෂ්බැක් එක කියලා අපිට ෆිල්ම් එක ඉවරනකන් තේරෙන්නේ නැහැ. ඉතින් දිනුණු ක්‍රම පාවිච්චි කරනවා. අපි පරණ කෑලි ෂෝ අධ්‍යයනය සඳහා හැබැයි බිම තියන. ඒක කරේ තියාගෙන යන්න එපා.
කෝල් සීට් එකක් කියන්නේ පැයකට පැය 10ක් වුණ නෙගෝෂিয়েට් කරන්න පුළුවන්. මම කියන්නේ ඒ වගේ ගේට් එක. ඔයාගේ හෑන්ඩ් ෆෝන් එකේ ෂූට් කරන්න, ග්‍රේඩින් එක හොඳට කරගන්න, එඩිට් එක හොඳට කරගන්න, සවුන්ඩ් ඩිසයින් එක හොඳට කරගන්න. ඒක උනාට ටික කරගන්න හොඳ වැඩක් එළියට. හරි. ස්ක්‍රිප්ට් එක ඔක්කොම හරියට හොඳට ලියන්න. දැන් මේ ඔක්කොම පෙන්නුවේ මේ ලොකු බජට් වල ඒවා නෙමෙයි ලොකු බජට් වල ඒවා වෙන. හරි. මේක ඇවිල්ලා වාට කරන්න බැරි ෆිල්ම් එකක් නෙමෙයි මේ 2+2 කියන්නේ. ඔයා දියුණු වුණොත්, ඔයා නිර්මාණශීලී වුණොත් වාට පෙන්නන්න පුළුවන් ෆිල්ම්. මම හිතනවා මම මෑත කාලේ බලපු තාම පවර්ෆුල් ෆිල්ම්. Things I don't like, they're connected. Stay away from me. It all works within a margin of error of 0.001%. ඒ නිසා මේක සරලව ඉඳලා අද කැමරාවක් කරන් ගිහලා මේ මෙහෙම කියන එක නෙමෙයි සර් කිව්ව දේවල් ඔබට අරගෙන ක්‍රියේට් කරන්න. අපේ අදහස තියෙනවා මේ තරගාවලිය යා බිග් ස්ක්‍රීන් එක පෙන්නන ෆිල්ම් හෝල් එක පෙන්නන තමයි අපි අදහස් තියෙන්නේ KCC වගේ නෝලන අපි හිතාගෙන